බුද්ධත්වයට බැඳුණු සූත්‍රය ලංකාවෙන් අතුරුදහන් කර නැති කළා දැම්මා. ලෝක අමාරුවෙන් ජපානයට වීරියෙන් යුතුව එක භික්ෂුන් වහන්සේ කෙනෙක් ගෙනිච්ච. මගදී ඒ පුස්තක ගෙනියපු නෞකාව ගිල්ලවන්න හැදුවා. ඊට පස්සේ අවලෝකිතේශ්වර මෙනෙහි කළා කොහොම හරි ජපානට ගෙනිච්ච. ලංකාවේ බෝසත් ගුණ තියනවද කියලා. බෝසත් ගුණ තියෙන්නේ ජපානයේ වෙන. ලංකාවේ මිනිස්සු තවත් මිනිසුන්ට ගරු කරනවද කියලා. තවත් මිනිසුන්ට ගරු කරන මිනිස්සු ඉන්නේ ජපාන, කොරියාව, චීන. පොත රට පුරා සජ්ජායනා කරන්න හදනකොට හිර කරේ මේ ස්වාමින් වහන්සේ. ඒක 2015ට කලින් මෙයයි ඒක කරේ. දැන් විඳවන්න ඕන. මහායාන සූත්‍රයයි ත්‍රිපිටකයයි තිබුණ එකම රටේ. මහායාන සූත්‍රය කැඩිලා ගියා ජපානට. අද ජපානයේ තියෙන සංස්කෘතිය බලන්න කාමයට ගියත් උන් දෙකට නැමිලා යන්නේ. උන්ගේ කොන්ද කියන දේ නමන්න පුරුදු කරලා තියෙන්නේ. මිනිස්සුන්ට කරු කරන්න පුරුදු කරලා තියෙන්නේ. ඒ වගේම තාක්ෂණයෙන් දියුණුයි සංවර්ධනයෙන් උපරිමයි. රට ජපානය ඒ වුණාට පොත තිබුණ රට ලංකාව. ඒක ජපානට ගෙනිච්චා ඉතුරු ටික පිච්චුවා. පුච්චලි වල ඉතුරු කරගත්ත ත්‍රිපිටකයෙන් දේශනා කරලා මේ වෙනකොට අවහිර ධර්ම කියන දේ උච්ච ස්ථානයට ඇවිල්ලා පුපුරා ගියා කියලා කියන්න වෙනවා. අවහිර ධර්ම. සසරක් කෙලවර කරගන්නවක්වත් අඩු ගානේ ಜಾති හදා ගන්නවක්වත් පුළුවන් ධර්මයක් නෙවෙයි ත්‍රිපිටකය කියලා කියන්නේ. මහ බෝසත් අවලෝකිතේශ්වරයන්ට නිගා දීගෙන ලංකාවේ තිබිච්ච සියලුම ප්‍රතිමා කුඩු කරගෙන විනාශ කරගත්තේ රට වෙන. මේදු හදලා ගියේ ධර්මය නැති වුණත් ආශිර්වාදයෙන් ජීවත් වෙන්න පුළුවන් තැනක්. සියල්ල පුච්චගත්ත වෙන. සියල්ල විනාශ කරගනිමින් සිටින. රට ඔය තත්ත්වෙන් ඉතුරුලා තියෙන එක ලොකු දෙයක් වෙන. මේ 180 2020ට පතිත වෙනකොට නැති වෙන්න තිබිච්ච රටක්. ඉතුරු වෙලා තියෙන්නේ මාලිගාවිල තියෙන මෙත්බෝසත් පිළිරුව, කැලණියේ තියෙන අවලෝකිතේශ්වර ප්‍රතිමාව. මේ දෙක නිසා මගේ නෙතට ගැටෙන බෝසත් පිළිම දෙකක් වෙන. මේ බෝසත් පිළිම දෙක විතරක් මේ වෙනකොට ලංකාව තුළ ඉතුරු වෙලා තියෙනවා. අනිත් කිසිදු බෝසත් පිළිමයක් ලංකාව තුළ නැති වෙන. නමුත් සියලු බෝසත් පිළිම තායිලන්තේ, භූතානේ මේ වගේ රටවල් වල තියෙනවා. තායිලන්තය කියලා කියන්නේ දියුණු රාජ්‍යයක්. මේ රටට දියුණු වෙන්න සියල්ල තැම්පත් කරලා ගියපු එකක් වෙනවා. නමුත් රටේ ඉන්න මේක තේරෙන්නේ නැති නිසා, කෑම බීම නැති වෙන නිසා, ආත්මාර්ථයෙන් ජීවත් වෙන්න ආගම රකින්න ඕනේ කියපු නිසා අර ටික පුච්චගෙන මිනිසුන්ට දහම් දේශනා කරනවා. ජාතිය මනාත වෙලා. මම තායිලන්තේ, ටිබෙටේ, කොරියාවේ, චීනේ, ජපානේ මෙවන් රටක ඉපදුනා නම් මහායාන සූත්‍රය හරිය කියලා පිළිගෙන එහෙ ඉන්න වෙන. නමුත් නිවන් දොරටුව නැති වෙනවා. බලන්න විශේෂත්වය ගණන් හදලා බලනකොට හරි පුදුම වෙනවා. පුදුම හිතෙන සිද්ධාන්ත වගේක් එකතු වෙන්න ලෑස්ති වෙලා තියෙනවා. මම තායිලන්තේ, ජපානයේ, චීනයේ, කොරියාවේ වගේ රටක හිටියනම් මට තේරවාදය හම්බෙන්නේ නැති වෙනවා. මම උපදින්නේ තේරවාදී රටේ වෙනවා. සූත්‍රය සිංහලට පරිවර්තනය කරලා තියන්නේ පී.බී. වරායව බෝධිසත්වයෝ වෙනවා. බෝධිසත්වයෝ තාම ඉන්නවද නැද්ද කියලා මන් දන්නේ නැති වෙනවා. නමුත් නිවන් දොරටුව ගන්න මා ඉපදිය යුතු වෙන්නේ තේරවාදයේ ඇතුලේ වෙනවා. චතුරාර්ය සත්‍ය දේශනාව තියෙන්නේ තේරවාදයේ තුල වෙනවා. මහා සත්වරුන්ගේ දේශනාව තියෙන්නේ මහායානයේ තුල වෙනවා. චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස පරිදේහ වලින් ගැලවෙන්න. සතර පායෙන් සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න. දොරටුව
නැති වෙන්නේ මේ සූත්‍ර දෙක දෙපැත්තේ තිබුණොත් මේ සූත්‍ර දෙක එකට මුහු කරන. මුහු කරායින් පස්සේ දොරටුව එළියට එන. ඒ දොරටුව වර්තමානයේ 180 වෙනවා.